ෆ්‍රෙන්ඩ්ස් ගොඩ දවසකින් පස්සේ ඉතින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා ටික දවසක් යනකම් මේ තියෙන පොඩ්ඩක් වැඩත් එක්ක ඇත්තටම වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මම ටික දවසකින් පස්සේ ගෙනාවා අලුත් වීඩියෝ එකක්. ගිහිල්ලා බලමු මොකද්ද කියලා. ඔයා දැනටමත් දන්නවා ලොකේෂන් එක thumbnail එකෙන් ඔයා දකින්න ඇති. අපි ඉන්නේ දැන් ගොංගල කන්දේ. ඉතින් ඔයා බලනවා එකපාරටම කොහොමද මේ ගොංගල කන්දෙන් මතුනේ කියලා. ඔයා ගිහිල්ලා බලන්න ඔයාට අයිඩියා එකක් ගන්න කොහොමද මෙතනට එන්නේ. දෙනියායේ තියෙන මේ ලොකේෂන් එක. හරි ලස්සන ලොකේෂන් එකක්. මේ වීඩියෝ එකේ බලන්නවා එන පාර කොහොමද එන්නේ ඒ ටික මගදී පොඩ්ඩක් මේ පාර ටිකක් සවුත් වෙයි පේනවනේ. පාර ටිකක් කැඩලා තියෙන්නේ. වීඩියෝ එකේ මුල මෙතන ඉඳලා බලන්න කොහොමද මෙතනට එන්නේ කියලා. මම ඉස්සරහට යන්නම්. තව ටිකක් මෙන්න මෙතනින් උඩහට මෙහෙම යන්න තියෙනවා. මෙතන ඉඳලා මෙතන තියෙනවා මෙතන මේ වගේ තවස් ගොඩක් තියෙන වටේටම. දැන් නම් පොඩ්ඩක් නීදම. අද ඇවිල්ලා දැන් 10:45 වෙලාව 2024 මාර්තු 16 අද දවස. ඔයා මේ ඉස්සරහට බලාගෙන ඉන්න කොහොමද මෙතනට එන්නේ ඒ ටික මම මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට යනකම්. එහෙනම් හම්බෙමු. රයිට්. ඔයාලා මෙතනට එනවනම් මෙන්න ඕන ගාල්ලපුරස්ස පැත්තේ ඉඳලා එනවනම් දෙනියාය පාරේ දෙනියා කිට්ටුව තියතාව රක්ෂිත වනාන්තරය හම්බ වෙනවා. මෙන්න මේ දෙනියායට කලින් ඒ ටික පහු කරගෙන තව ඉස්සරහට එද්දී හම්බ වෙනවා 51 හන්දේ කියලා. දෙනියාය ටවුන් එකට කිලෝමීටරයකට විතර කලින් දකුණට හැරෙන තැන. අන්නේ පාරේ එන්න ඕන. එතනින් ඔයාට පාර හොයාගන්න බැරි වුණොත් ඔයාට අහන්න පුළුවන් රත්නපුරට එහෙම නැත්නම් රක්වානට යන පාර තමයි එන්න ඕන. ඔයාට ඒ පාර දිගටම එන්න තියෙන්නේ. කොහෙටම කරවන්න දැනක් නැහැ. රත්නපුර පාර දිගටම යනවා. ඔයාට මේ පාර එනකොටත් මේ ගොංගල කන්ද ඈතින් පේනවා. ඊට පස්සේ මතක තියාගන්න දෙයක් තමයි මෙන්න මෙතන. මෙතනින් වමට හැරෙන්න ඕන. මෙතනින් හේස් ටී ෆැක්ටරි එකට යන පාර තමයි මෙතනින් උඩට යන පාර. හේස් වත්තට යන පාර. ඒ වත්තයට යද්දි තමයි මේ ටී ෆැක්ටරි එකත් හම්බෙන්නේ. ඔය පාලෙන් පේන්නේ අපි දැන් ආපු පාර. මෙතන හේස් ටී ෆැක්ටරි එක. මේ ටී ෆැක්ටරි එක ඉස්සරහින් ෆැක්ටරි එක පව කරගෙන උඩහට යන්න ඕන. මේ තමයි පළවෙනියටම හම්බ වෙන අමාරුම තැන. මෙතන පාර කැඩලා තියෙන උඩම්ම පාර මැදින් කානුවක් හැරිලා තියෙන්නේ. අපි මෙතනින් නම් කාරයකට යන්න පුළුවන්. ආපහු මේ වගේ පොඩ්ඩක් ඉස්සරහට ආවම එතන ඉඳලා ආපහු පාර හොඳයි. දෙවෙනියට හම්බෙන්නේ මෙන්න මේ තැන. මෙතන නම් ටිකක් අමාරුයි කාරයකට යන්න. ඇල්ටෝ එකකට වගේ නම් ටිකක් අමාරුවෙන් යන්න පුළුවන්. අපි මේ ට්‍රැවල් එකෙන් යන්න තෝරගත්තේ ඔන්න ඔය හේතුව නිසා. දැකනේ ගොඩක් අමාරුයි පාර යන්න.
වහින කාලයට නම් මෙච්චර ලස්සනට පේන්නේ නැහැ. මේ පාර සම්පූර්ණ මීදුමේ වැහෙනවා. දැන් මේ වැස්ස නැති කාලේ නිසා ලස්සනට වටපිටාව පේනවා. නැත්නම් මේ පාරේ මෙම්වත් ළඟ පේන්නේ නැහැ. ඒ තරම් මීදුම. රයිට් දැක්කනේ කොහොමද පාර කියලා. ටිකක් අමාරු පාරක්. හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ බොලෙරෝ ට්‍රක් එකකින් එහෙම නැත්නම් ඕෆ් රෝඩ් වාහනයකින් මෙතනට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පේනවනේ කාර් එකකින් වගේ නම් ටිකක් අමාරුයි එන්න. මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩුයි නම් ඔයාලට අනිවාර්යෙන් වාහනේ මග දාලා එන්න වෙනවා. ටිකක් හොඳ ඒ කියන්නේ ජීප් එකක් වගේ ඕෆ් රෝඩ් වාහනයක් වගේ නම් එන්න පුළුවන්. දැන් මේ ටිකෙත් අපි පයින් ආවට ලොකු මහන්සියක් නැහැ, දාඩියක් නැහැ. ගොඩක් තැන්වල පයින් ආවේ ඔයා දකින්න ඇති සීතලයි. පැත්ත සාමාන්‍යයෙන් බණ්ඩාරවල ඇල්ල ඒ පැත්තේ වගේ ක්ලයිමේට් එකක් තමයි තියෙන්නේ. රැයට නම් ගොඩක් වෙලාවට නුවරඑළිය වගේ ගොඩක් සීතලයි. ඔයා එනවනම් උදේ එන්න. මොකද මේක දවල් වෙනකොට මේ මීදුමත් එක්ක එතකොට හවසට වහිනවා. ඒකත් එක්ක ටිකක් මේ ලස්සන view එක ඔයාලට බලා ගන්න අමාරුයි. හරි එහෙනම් අපි උඩට යන් කොහොමද කියලා බලන්න. ඊළඟට ගොඩක් ආසය දෙයක් තමයි ගොඩක් අය ආස දෙයක් තමයි කැම්පින් කරන්න. මෙන්න මෙතන කැම්පින් කරන්න පුළුවන් තැනක්. ඔයා මෙතන කැම්පින් කරනවා නම් උඩා කැම්ප් එකට පොඩ්ඩක් ඉන්ෆෝම් කරලා මෙතන ඔයාලට කැම්පින් කරන්න පුළුවන්. කැලේ ඇතුළේ කැම්පින් කරන්න දෙන්නේ නැහැ. මෙතන තමයි ඔයාලට කැම්පින් කරන්න පුළුවන් එකම තැන. මෙතන ගෙනම ඔයාලා මේ පාර උඩට ආවම තියෙනවා මේ මම ෆොටෝ එකක් දාන්නම්. අන්නේ ෆොටෝ එක ළඟින් එතන පොඩි පාර දෙකට බෙදෙනවා. එතනින් වම් පැත්තේ පාරේ තියෙනවා මේ නාවික හමුදාව කැම්ප් එකක් තියෙනවා. මෙතන සම්පූර්ණ මේ ඒරියා එක බලාගන්නේ, නඩත්තු කරන්නේ, හැමදේම කරන්නේ මේ ආමි එකෙන්. ඉතින් ඔයාලා එතනින් පහළ වම් පැත්තට තියෙන පාර අන්නේ පාරේ මෙතනට එන්න පුළුවන්. මේ පාරේ දිගටම යන්න තියෙනවා. වට අඳුනලා දෙන්න බැරුණා නේද? අපේ ටීම් එක වයිෆ් ඉන්නවා. එතකොට යාගේ මල්ලි නංගි තමයි ඔය ඉන්නේ. අපි අතර ශ්‍රීවිල් එකේ ආවේ අද වීඩියෝ ටිකක් හෙල්ලෙනවා. මොකද ට්‍රයිපෝඩ් එකක්වත් ගිම්බල් එකක්වත් මුකුත් නැහැ. රෙඩි වෙලා නෙමෙයි ආවේ වීඩියෝ එකක් කරන්න. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඊයේ තමයි ඩිසයිඩ් කරේ අද ගොංගල යනවා කියලා. මොකද ගමේම ලොකේෂන් එකක්. ඉතින් ගමට ආපු වෙලාවේ හිතුණා නිකන් මේ පැත්තට ඇවිල්ලා යන්න ඕන කියලා. ඉතින් අපි ඒක තමයි එහෙම තමයි වීඩියෝ එක කරේ. මාරම ලස්සනයි. මෙතන තියෙනවා එක ටවර් එකක්. එතකොට මෙතන තියෙනවා ටවර් එකක්. මෙතන මේ කන්දේ මට හිතන විදිහට ටවර්ස් 7ක් හෝ 8ක් තියෙනවා.
කන්ද උඩ දකුණු පළාතටම සිග්නල් දෙන TV රේඩියෝ ටවර්ස් තියෙන්නේ මෙතන. අපි ඉස්සරහට යන අපි යන්න ඕන. මෙන්න මෙහෙර තියෙන ඇතුළට යන පාරක්. මෙන්න මේ තියෙන ටවර් එක එතනින් මේ පල්ලෙහාට යන්න ඕන. ඒ පාරේ යන්න ඕන මෙතන ලොකේෂන් එකට. view point එකට. හලෝ. එනේ. එන. ඒ බුරන්නේ. හැබැයි ඉතින් ඔයාලත් එනවනම් මම ඔය කිව්ව පාරේ එන්න මග දාලා ඉන්න වෙනවා. හැබැයි වාහනේ ඔයාලට බයික් එකකින් වගේ එනවනම් මේ පාරේ දිගටම උඩට යනකම් යන්න පුළුවන්. තව ඉස්සරහට යන්න පුළුවන්. මේ ටිකේ කිසි ප්‍රශ්නයක් නැහැ. වා එනවනම් අතන අර ආමි චෙක් පොයින්ට් එකක් තියෙන්නේ. පොඩ්ඩක් කියලා එන්න. අනිත් එක තමයි හවස 4න් පස්සේ එන්න එපා. හවස 4න් පස්සේ මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ. උදයාවත් අපි පොඩ්ඩක් දැනුවත් කරන්න ඕන මේ ගොංගලට යනවා කියලා. කලින් අවසර ගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. තවම ඔයාට මේ එන්න පුළුවන්. ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් දැනුවත් කරන්න. මොකද මේ පැත්තට ගිහින් හදිස්සිය හරි ඔයාට කරදරයක් වුණොත් එතකොට යාළුවාට යනකොටත් අනිවාර්යෙන් කියලා යන්න. අපි ආවා කියලා අපව. මොකද මේ කරදරයක් වුණොත් යාළුවා තමයි මෙතනින් ගිහලා බලන්න ඉන්නේ. ඒක නිසා මේ පොඩි දැනුවත් කිරීමක් කරලා ඔයාලට උඩට යන්න පුළුවන්. ඔය දැකලා ඇති මේ જાතිය මේ ගස් මේ තියෙන්නේ. මේවා ගොඩක් මේ සිරීපාද යනකොට එතකොට කොහෙද නකල්ස් පැත්තේ යනකොට එතකොට හෝඩන් ප්ලේන්ස් මෙන්න මේ වගේ පැතිවල මේ જાති ගස් දැකලා ඇති. ඒ කියන්නේ මේ උස් කඳු වලට ඔය ආවේනික ගස් වර්ගයක් මේ තියෙන්නේ. ආනෙන්නකො සද්දේ. රහයන්ගේ සද්දේ. අපිට ළඟින්ම ඇහෙනවා. හැබැයි ඉන්න තැනක් හොයාගන්න බෑ කොතනද ඉන්නේ කියලා පේන්නේ. කන්දක නිකන් හිරි වැටලා වගේ. ඒ තරම් සද්දේ. මේ තියෙන්නේ සිග්නල් ටවර් එකක් නෙමෙයි. මේක ගොඩක් ඉස්සර මම මතකයි 1980 ගාන හරි 1880 වගේ මට මතක නැහැ හරියටම මොන අවුරුද්දේද කියලා. මේක හදලා තියෙන්නේ ඔය කොහොමද හම්බන්තොට ඒ පැත්තේ වගේ ඔය කාලගුණ විද්‍යා පරීක්ෂණ වගේ දේවල් වලට තමයි මේක හදලා තියෙන්නේ. කාලගුණ අනාවැකි කියන ඒ වගේ දේවල් වලට. හැබැයි මේකට ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කරලා තියෙනවා. මම දන්නේ නැහැ හරියටම ගණන් කොහමද ඒ වගේ දේවල්. හැබැයි මේක හදපු දවසේ ඉඳලා අද වෙනකන් කිසිම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. ඉතින් මේක ඇතුළට යන්න බෑ. මේ විශේෂ අවසරයක් තියෙන්න ඕන මෙතනින් ඇතුළට යන්න. මේක බලන්න යනවා නම්.
මේක හේතුව කියන්නේ මේක හයි කරපු මැෂින් වල දෝෂ තිබුණා කියනවා. එතකොට සමහර කෑලි ගලවගෙන ගිහිල්ලා කියනවා. ඔන්න වගේ දේවල් කියනවා. හැබැයි මේ මම දන්නේ දැනට මේකේ අවශ්‍ය කරන දේවල් හයි කරලා තියෙනවද කියලා. මම දන්න තරමින් තාම මේක එහෙම මේ ප්‍රයෝජනයකට ගන්නෙ නැහැ. බලන්න තින් එක කරා වැටලා තියෙන හැටි. ඉතින් හැබැයි මේකේ තව එක තියෙනවා. ඉස්සරහට සමහරට අලුත් වැඩියා කරලා ගනී කියලා අපි හිතනවා. මෙතන පොඩ්ඩක් නැවතුණා මහන්සි නිසා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. හරිම සීතලයි මාරම ක්ලයිමේට් එකක් තියෙන්නේ. මෙතන හැබැයි කට්ටිය ඇවිත් කැම්පින් ගහලා හරි මොනවා හරි මෙතන ඉඳ කරලා තියෙනවා නේ. හැබැයි මම දැකපු දෙයක් තමයි අපේ කට්ටිය කොහේ ගියත් මෙන්න මේ වැඩේ නම් කරනවා. පේනවනේ. වීදුරු බෝතල්, පොලිතින්, කුණු මේ අදේ දාපුවා. පළතුරු මේවා නම් කමක් නැහැ දිරලා යනවා. ප්‍රශ්නයක් නැහැ කියමු. පොලිතින් වීදුරු මේ වගේ දේවල් දිරලා යන්නේ නැහැ. මේවා දැම්මහම මේ පරිසරය විනාශ වෙන එක වෙන්නේ. දැන් මෙතනට ආවා. බලන්න මෙතන හැටි. ඉතින් ඔයාලට මේවා ගෙනියන්න බැරි නම් කුණු ගේන්න එපා. මෙතන ඉඳන් තව කිලෝමීටර් 1.7ක් තියෙනවා ගොංගල කන්දට. මෙන්න මෙතනින් තමයි පහළට බැහැලා යන්න තියෙන්නේ පාර. Parece mengenai lisai. Di sana. පොඩි අඩිපාරක් තියෙන්නේ කැලේ මැදින් වට පාර මේ ටිකේ නම් වරදින්නේ නැහැ. මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙනවා. වයින් වෙලාවට නම් කූඩැල්ල වැටි. අද නම් ඉච්චර කූඩැල්ල පේන්නේ නැහැ. බලන්න මේ ගස්සල පාසේ ඇදලා තියෙන ලස්සන. මට ලොකු ඉරේලියක් වැටෙන්නේ නැහැ. මේ ගාන තමයි දවල් 12 වුණත් ඉතින් වැටෙන ඉරේලිය. ඉතින් හරිම සීතල නිස්කලංක පරිසරයක් තියෙනවා. Hai hai.
මම වෙන කුඩල්ලෝ ඉන්නවා. කුඩල්ලෝ. මේ දවස් ටිකේ ලොකු වැස්සක් නැති නිසා වතුර පාර හිඳිලා. නාන්න තරම් නෑ වතුරනේ. අන්න කුඩල්ලෙක්. උඩ පාරද? මේ පාර? ආ හා. එතනින් උඩට එක පාරක් තියෙනවා. මේ පැත්තට තව පාරක් තියෙනවා. මේ පැත්තට ගිහින් යමු. අපි ආපහු හදන දකුණු පාරෙන් ආවා. මොකද උඩ පාරේ යන්න බෑ. පාර සවුත් වෙලා තියෙන්නේ. ඒ නිසා එතනින් පහළට තියෙන පාරේ ආපහු ආවා. ඔන්න අපි එක වියු පොයින්ට් එකකට එතනින් තව උඩට යන්න ඕන. එතන බලන්න ලස්සන. එන්න ඉතාගෙන ආපු තැන කට්ටියක් ඉන්නවා. මේ එතන ඉඳන් මදි. කට්ටියක් ඇවිල්ලා කලින් ඒ නිසා අපි එහා තියෙන වියු පොයින්ට් එක ළඟට අපි එන ටයිම් එකට යාලා ගිහින් හිටියොත් හොඳයි. You can fly, but you'll never get closer to the sun. You may rise at the price of everyone else falling down, but I'm not going down with you. So you may rise, but you'll never make me wanna stick around you.
කට්ටිය අර ගලින් ආවා. දැන් අර කලින් අපි යන්න හිටපු ගලේ උඩ හිටපු කට්ටිය බහැලා අපි ඉන්න තැන එතනට ආවා. ඉතින් වෙලෙ දැන් මෙතනට යන්න උඩට පුළුවන්ද කියලා බලන්න. දැන් ටිකක් අවුසරයි. දැන් මම හිතන්නේ වෙලාව 12:20යි. ගල උඩට නම් අවුසරයි. මේ වගේ තැනට නම් හොඳ පොඩි සීතල කූල් එකක් පොඩි තියෙනවා. ඇත්තට ඒක දැනෙන්නේ නැහැ. අද සෙනසුරාදා දවසක් ඒක නිසා කට්ටිය වැඩි. මෙතන මම හිතන්නේ ඉන්නවා ටීම් 3ක් විතර මම හිතන්නේ. 15 දෙක ට්‍රක් කාර් එකක් එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් ටීම් 3ක් විතර ඇවිල්ලා තියෙනවා. එන්න මෙතනින් උඩට ගිහින් මෙහෙම ගිහිල්ලා ගලේ හැපෙත්තෙන් යන්න තියෙන්නේ. මෙන්න මෙතනින් ආවා. එන්න මෙහෙම යන්න තියෙන්නේ. මෙතන අපි කලින් හිටපු තැන. මෙතනින් එන්නත් පුළුවන්. මෙතන නම් ටිකක් අමාරුයි ගොඩ වෙන්න. මෙතනින් තේනවා සමහර වෙයි. හැබැයි අමාරුයි. My time is gonna last. What if I try to push through my past? But I don't even know if I ever fall. Will they even notice? Never cared for my goodbye, Lord. I just wanna be alone. I just wanna be alone. I just wanna be alone. And friends, අපි දැන් ආපහු යන ගමන් දැන් වෙලාව 1:17යි. අපිට අමතක වුණා වතුර බෝතලයක් ගේන්න. ටිකක් තිබහයි. ඒක නිසා අපි ටිකක් මන්ට යනවා. අනිත් එක සමහර විට තව ටිකක් වහින්නත් පුළුවන්. මේ දවස් ටිකේ ඊයේ පෙරේද දවස් දෙකේ තමයි ටිකක් හයියෙන් වැස්සේ. අනිත් දවස් ටිකේ ටිකක් පායලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ පැත්තට වහිනවා. ගොඩක් දවස් වලට වහිනවා. හැබැයි මේ දවස් ටිකේ ටිකක් පායලා. පයින් දවස් වලට නම් මේක යන්න බෑ උඩැල්ල. ගොඩක් ඉන්නවා. අද නම් එච්චර උඩැල්ල නැහැ. ඇවිල්ලත් එක නිසා. හැබැයි අපේ හැමෝගෙම කකුල් උඩැල්ල කාලා තියෙන්නේ. එතන පොඩි ඇලක් තියෙනවා. ඔයාලට එනකොට දකින්න ඇති. අන්න ඒ ඇලට කින් මොන පොඩ්ඩක් හොදගෙන
අපි ඉස්සරහට යන්න. රයිට් එහෙනම් තව පොඩ්ඩක් තියෙනවා ඉස්සරහට ඇලගාවට යන්න. මම මෙතනින් වීඩියෝ එකක් කරනවාලත් එන්න අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. මේ ලස්සන බලන්න. ඒ වගේම තමයි කියන කුණු ටික මතක ඇතුව අරන් යන්න. ඒ ටික දාලා යන්න එපා. ලස්සනට තියාගන්න. ඔයාලට දවසින් ඇවිල්ලා යන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක්. view point දෙක තුනක්ම තියෙනවා. අපි ඔක්කොටම ගියේ නැහැ. ඔය ඩ්‍රෝන් ෂොට් එකේ දකින්න ඇති. මේ ප්ලේස් දෙකට විතරයි අපි ගියේ. ඒකයි මේ ටයිම් එකත් අපි දවල් වුණා වැඩි නිසා අවුව ටිකක් සැරයි. රයිට් ඒක නිසා ඒකෙත් ඇවිදලා යන්න අනිවාර්යෙන්. මතක ඇතුව channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න. තව දෙනියයි වීඩියෝස් අනිවාර්යෙන් ඉස්සරහට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. තාම මේ වරණ ලොකේෂන් ගොඩක් තියෙනවා. පුළුවන් විදිහට මම අනිවාර්යෙන් ඒ ලොකේෂන් ටිකක් දෙන්න. එහෙනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. I said to see you. You